මේ ලියුම මොකක්ද කියලා ඔයාලා දන්නවද? මේ ලියුම ඕන වෙන්නේ අයර්ලන්ඩ් වලදී ෆුල් ඩ්‍රයිවිං ලයිසන් එක ඇප්ලයි කරනකොට. ඔයාලා මෙහෙට ඇවිල්ලා තියරි ටෙස්ට් එක කරලා ලර්නර් පර්මිට් එක ගත්තට පස්සේ ඔයාලා මෙහි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් යටතේ ඩ්‍රයිවිං ලෙසන්ස් 12ක් කම්ප්ලීට් කරන්න ඕනේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට යන්න කලින්. හැබැයි ඔයාලට ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ඔයා මේ ලෙසන්ස් 12ම සම්පූර්ණ කරන්න ඕන වෙන්නේ නැහැ. ලෙසන්ස් 6ක් විතරයි කරන්න ඕනේ. එන්නේ මේ විදිහට ලෙසන්ස් ගන්න අඩු කරගන්නකොට තමයි අපිට මෙන්න මේ ලියුම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා ලංකාවෙන් එනකොට මේ ලියුම ගෙනාවේ නැත්නම් ඔයාලට පුළුවන් ගෙදර සමාජිකයෙක්ව වේරහැරට යවලා මේ ලියුම ගන්න. මේ ලියුම ගන්නකොට රුපියල් 1000ක මුදලක් අපි වේරහැරට ගෙවන්න ඕනේ. ඒ වගේම ඔයාලා රික්වෙස්ට් ලෙටර් එකක් දෙන්න ඕනේ. ඔයාලගේ ඔක්කොම විස්තර දාලා ලයිසන් නම්බර් එක සඳහන් කරලා අයර්ලන්ඩ් වල ඩ්‍රයිවිං ලයිසන් එකට අයදුම් කරන්න මේ ලියුම ලබා දෙන්න කියලා. ඒ වගේ මේකේ සඳහන් කරන්න ඕනේ ගෙදරින් එන සමාජිකයාගේ නම සහ ඩෙන්ටිටි නම්බර් එක. එයාට මේ ලියුම ලබා දෙන්න කියලා. ඒ වගේම ඔයාගේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකේ කොපියක් මේකට අමුණලා යවන්නත් ඕනේ. ඉතින් ඒක ඔයාලා ගෙන්න ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ ලියුම NDSL එකට යවන්න.